Hi friends, welcome back to English Nap. ඉතින් ඔයාලා අද මේකතු වෙන්නේ tenses video series එකේ ඊළඟ වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි අද කතා කරන්න යන්නේ past perfect tense එක ගැන. What is the past perfect tense? මොකක්ද මේ past perfect tense කියලා ඔයාලට අහලා තියෙන්නේ? tense මේ වචන ගැන වැඩි හිතන්න ඕනේ. ඔයාලා මේකේ idea එක ගත්තා නම් ඔයාලට මේක හොඳට පුළුවන්. The past perfect tense tells us about an action that happened before another action in the past. අපි මේ past perfect tense වලින් කතා කරන්නේ අතීතයේ යම් සිදුවීමක් වුණා. හැබැයි අන්න ඊටත් කලින් දෙයක් වෙලා තිබුණා නම් අන්න ඒ ගැන කතා කරන්න තමයි අපි මේ tense එක use කරන්නේ. We use this tense to show which action happened first. මෙන්න මෙහෙම දෙයක් මෙදා වුණා. ඊටත් කලින් මට මෙන්න මෙහෙම දෙයක් වුණා. ඔන්න ඔය විදිහට තමයි අපි මේක use කරන්නේ. Right. අපි බලමු ඉස්සරහට example වලින් කොහොමද මේක හරියටම use වෙන්නේ කියලා. I have given you a timeline. මම ඔයාලට මේ timeline එකක් දීලා තියෙනවා. ඒකේ present කියලා මම mark කරලා තියෙනවා. right 10යි වෙලාව 9 සහ 8 mark කරලා තියෙනවා. right අපි බලමු example එක. I had finished my homework before I went to bed. මම ඇඳට යන කලින් before I went to bed I had finished my homework. මගේ homework ඉවර කරලා තිබුණා. එතකොට දැන් වෙලාව ඔයාලා හිතන 10යි. මම ඇඳට ආවේ නිදාගන්න ආවේ 9ට. රෑ 9ට මම ආවේ. මම homework ඉවර කරේ 8ට. right? එතකොට what is the first action? මොකද ඉස්සෙල්ලාම ඉවර වෙච්ච action එක 8ට ඉවර වුණා homework and second action went to bed. ඇඳට ගියා ඊට පස්සේ. එතකොට මේ දෙකම අයිති past tense එකට නේ මේක දෙකම අයිති මේ actions දෙකම අයිති අතීත කාලෙට. මොකද දැන් වෙලාව 10යි. අන්නේ වෙලාවට ඔයාලට කියන්න පුළුවන් මම ඇඳට ආවේ 9ට ඊට කලින් මම මගේ homework 8 වෙනකොට ඉවර කරලා තිබුණා. මෙන්න මේ දෙයට කලින් මම ඉවර කරලා තිබුණා. right. අපි දැන් බලමු කොයි වගේ වෙලාවටද මේවා use කරන්නේ. Why do we use past perfect? මම ආයෙමත් කියන්නම් two actions happen in the past. අතීතයේදී actions දෙකක් වුණා. අන්න ඒ දෙකෙන් එකක් විස්තර කරන්න අපිට මේක use කරන්න පුළුවන්. We want to show which one happened earlier. අපිට ඕනේ මොකක්ද ඉස්සෙල්ලාම සිද්ධ වුණේ කියලා කියන්න. The earlier action use had plus V3. ඒ කියන්නේ ඔන්න ඔයාලා හොඳට බලුවා නම් දකින්න ඇති මම දීපේ example එකේ අපි use කරලා තිබුණේ verb 3. ඒ කියන්නේ past participle verb එක තමයි අපි past perfect tense වලදීත් use කරන්නේ. right. ඒ use කරන්නේත් අපි had එක්ක. present perfect වලදී නම් ඔන්න අපි has have එකනේ use කරන්නේ. මේක past නේ එහෙනම් අපි had. had කියන helping verb එකත් එක්ක තමයි අපි past participle use කරන්නේ. ඒ වෙලාවට ඔයාලට ඇත්තටම කියනනම් pronouns ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. singular pronouns උනත් plural pronouns උනත් අපිට පුළුවන් ඒ හැමෝම එක්ක had කියන be verb එක use කරන්න. right. when we are considering about the structure මේක හැදෙන විදිය චුට්ටක් බලුවොත් subject එකෙන් කියන්නේ ඔන්න ඒ දේ කරපු කෙනා. කරලා තිබුණ කෙනා ඊට පස්සේ had කියන be verb එකත් එක්ක අපි verb එක past participle තමයි use කරන්නේ. ඉතින් past participle verbs ගැන අවබෝධයක් නැත්නම් මම මේ උඩින් දාලා තියෙන වීඩියෝ එකට ගිහිල්ලා ඒකේ තියෙන irregular verb list එකක් අත්‍යවශ්‍ය වෙන words වලින් හදලා ඔයාලට ඒක බලලා past participle verbs ටිකක් පාඩම් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි rest එක add කරනවා. right. අපි බලමු මේ විදිහට හැදෙන වාක්‍යයක්. She had cleaned the room. අයගේ room එක පිරිසිදු කරලා තිබුණා. They had gone to Kandy. ඔවුන් නුවර ගිහිල්ලා තිබුණා. go යනවා. ගියා නම් අපි went කියනවා. gone කියනවා නම් ගිහිල්ලා කියන අදහසින්. right. ඒ වගේම අපි දැන් බලමු කොහොමද past perfect tense වලින් negative sentence එකක් හදන්නේ කියලා. ඉතින් මෙතනදිත් හරිම පහසුවෙන් ඔයාලට පුළුවන් නෑ කියන අර්ථය දෙන්න not කියන වචන එකතු කරන්න. ඒත් කොහෙටද මෙයාව අපි set කරන්නේ? අර had කියන helping verb එකට තමයි අපි not එකතු කරන්නේ. ඒ වෙලාවට අපිට had not කියලා හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට contraction form එකෙන් මේක hadn't විදියටත් ලියා ගන්න පුළුවන්. right. එහෙනම් අපි බලමු කොහොමද වාක්‍යයක් හැදෙන්නේ කියලා. මම මුලින්ම positive sentence එකක් තියලා තියෙනවා. She had finished the work before the deadline. deadline කියලා කියන්නේ මොනවා හරි දෙයක් අපිට කරන්න ඕන. ඒකේ අවසාන දිනේ මෙන්න මේ දිනට පෙර ඒක කරන්න ඕනේ කියන එකනේ. එයාගේ වැඩ ඉවර කරලා තිබ්බ deadline එකට කලින්. deadline එක තිබුණේ
වෙන දවසක මම ඊටත් කලින් මේක කරලා තිබුණ කියන අදහස් තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි මේක නෙගටිව් කරනකොට මම කිව්වා had not කියන word එක එකතු කරනවා කියලා. She hadn't finished the homework before the deadline. එයා යාගේ වැඩේ ඉවර කරලා තිබුණේ නැහැ deadline එකට කලින්, අවසන් දිනයට කලින්. right. අපි බලමු එහෙනම් කොහොමද past perfect වලින් question එකක් හදාගන්නේ කියලා. past perfect questions හදනකොට ඔයාලට කරන්න තියෙන්නේ had කියන word එක මුලට ගන්න එක විතරයි. positive sentence එක මම කලින් sentence එකම අරගෙන තියෙනවා. She had finished the work before the deadline. අවසන් දිනයට කලින් ඔන්න වැඩ ඉවර කරලා තිබුණා. ප්‍රශ්නයක් අහන්න ඕනි අපිට එහෙම කරලා තිබුණද කියලා. එයා අවසන් දිනයට කලින් වැඩ ඉවර කරලා තිබුණද? Had she finished the homework before the deadline? had කියන word එක ප්‍රශ්නය අහනකොට අපි මුලට ගතපු එක විතරයි කරන්නේ. right. එහෙනම් අපි බලමු negative question එකක් හදන්නේ කොහොමද කියලා. negative question එකක් හදනකොට ඔයාලා කරන්න ඕනි අර contraction form එක. hadn't කියන යාව ඉස්සරහින් තියන එක. She hadn't finished the work before the deadline. එයා යාගේ වැඩ ඉවර කරලා තිබුණේ නැහැ deadline එකට පෙර. මම මෙතන negative sentence එක අරන් තියෙනවා. negative sentence එකේ ඔය hadn't කියන word එක ඉස්සරහට දාවට පස්සේ අපිට පුළුවන් negative question එකක් අහන්න. Hadn't she finished the homework before the deadline? අය යාගේ වැඩ ඉවර කරලා තිබුණේ නැද්ද අවසන් දිනයට කලින්? ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් negative question එකකුත් හදාගන්න. ඉතින් overall ගත්තට පස්සේ අපි බලමු දැන් positive, negative සහ positive question and negative questions එකම වාක්‍යකින් හදන්නේ කොහොමද කියලා. They had seen that place before yesterday. Before yesterday කියන්නේ ඔන්න ඊයට කලින් එයාලා මේ place එක දැකලා තිබුණා කියන අදහස. Had seen. see කියන verb එකේ V3 එහෙම නැත්නම් past participle verb එක තමයි seen කියන්නේ. ඒ වගේම අපිට පුළුවන් negative sentence එක හදන්න ඔන්න hadn't use කරලා they hadn't seen that place before yesterday. ඊයට කලින් යාලා මේ place එක දැකලා තිබුණේ නැහැ. ඊයට කලින් යාලා මේ place එක දැකලා තිබුණාද කියලා ප්‍රශ්නයක් අහන්න ඕන නම් අපි ඔන්න කරනවා had ඉස්සරහට එක්කගෙන යනවා. Had they seen that place before yesterday? ඒ වගේම ඊයට කලින් යාලා මේ place එක දැකලා තිබුණේ නැද්ද කියලා question එකක් අහන්න ඕනි නම් අපි කරන්නේ hadn't ඉස්සරහින් තියෙන එක. Hadn't they seen that place before yesterday? ඔය විදිහට අපිට sentences ටික build up කරගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ past perfect ගැන. ඉතින් මොනවා හරි නොතේරෙන දෙයක් තිබුණා නම් පහලින් comment section එකෙන් comment එකක් add කරලා තියන්න. So don't forget to like, share and subscribe English Nam for more videos.